ලස්සන තැනකට ඩිනරයකට එක්කන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. මේ පොඩි සර්ප්‍රයිස් එක. කොහොමද පොඩි දෙන්නයි සුදුයි දෙන්නම කැමති බීච් සයිඩ් එකේ. ඉතින් බීච් සයිඩ් එකේ ලස්සනම තැනකට යන්න. මම හරි ආස කරන තැන. එතන ගියාට පස්සේ බලන්න පුළුවන් මේ කොහෙටද යන්නේ. ඇදිලා ඉන්න. අති. ඒක මුරු කියන්නේ. සෝල් බීච් එක තමයි ආවේ. ඉතින් මේ ඔයා කැමති නේ මෙතන? ඔව්. ඔයාත් කැමති, ඔයගොල්ලෝ කැමති නේ? ආ. ඇවිල්ලා තියෙන අපි මීට කලින් මෙතන සෝල් බීච් එක. අනේ. pool එකකුත් තියෙනවා. pool එකක් වෙනවා. අර බීච් එක පැත්තට යන්න ආසයි. යම් නේද ඒ පැත්තට. යම්. සුදු මොකද හිතෙන්නේ? ෂෝක් එක. අසරයි. හරිම මේ ඉස්කලංකයි. කොහොමද ඉතින් මොකද ගාවට ආවම වෙනම ඇත්තම කිව්වොත් මේ වගේ ඇට්මොස්ෆියර් එකක් අපිට වෙන කිසිම රටක ගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඕස්ට්‍රේලියාවවත් නෑ මෙහෙම වයිබ් එකක්. එහෙම කියන්න බෑ. ඕ නෑ කියන්නේ වෙනස් වෙනස් කියලා තියෙනවා. කියන්නේ ඕස්ට්‍රේලියාව විදිහට ලස්සනයි. ලංකාව විදිහට ලස්සනයි. ඉන්දියාව ගත්තොත් ඉන්දියාව විදිහට ලස්සනයි. ඒ වගේ එක එක රටවල් එක එක විදිහට නේ. ඔව්. ඉතින් අපි පුරුදු වෙලා තියෙන ලංකාවට මේ ඒකයි තියෙන්නේ. පොඩ්ඩක් කොහෙ ගියත් අපිට ලංකාව තරම් නෑ. ඔව්. මේවා කියන්නේ තේනවනේ ඔයගලන්ට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කොච්චර ලස්සනද කියලා ලයිට්ස් දාලා හරිම ලස්සනයි. අපි කලින් ඇවිල්ලා තියෙනවා මෙතනට. අපි කලින් ඇවිල්ලා කීපවතාවක් ආවා. කීපවතාවක් ඇවිල්ලා තියෙනවා සෝල් බීච් එකට. කෑම ඕඩර් කරමුනේ එහෙනම්. යා. යා. మళ్ళీ మొక్టైల్స్కో మందం దెక్కండి අපි කලින් හිටියේ බීච් එක ළඟම මේ ලස්සන ටේබල් එකක. හැබැයි එකපාරටම වැස්සක් එන්න ගත්තා. ඒ නිසා අපිට කවර්ඩ් ඒරියා එකට එන්න සිද්ධ වුණා.
මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඇපටයිසර්ස් වල තිබුණ සීෆුඩ් ප්ලැටර් එක. මම හරිම ආසයි සීෆුඩ් ජාති කන්න. ඒ කියන්නේ ෆ්‍රයිඩ් සීෆුඩ් එක, ප්‍රෝන් ටෝස් තියෙනවා, ක්‍රැබ් බෝල්ස් තියෙනවා, ස්ප්‍රින්ග් රෝල්ස් තියෙනවා. ඉතින් ඒවලට මම හරි ආසයි. ඉතින් අපි ඒ නිසා සීෆුඩ් ප්ලැටර් එකක් ඕඩර් කරා අපේ මේන් මීල් එක ඕඩර් කරන්න කලින්. මේ එන්නේ ඒගොල්ලන්ගේ මේන් මීල් එක. මේන් මීල් එකේ සයිඩ්ස් ටික තමයි ඔය ඉස්සෙල්ලම ගෙනල්ලා තිබ්බේ. ඉතින් මම විස්තර කරන්නම්කෝ ඒගොල්ලන්ගේ සෝල් බීච් එකේ මෙන්යු එක හරිම ලොකු මෙන්යු එකක්. මං හිතන්නේ ඕනම කෙනෙකුට ගැලපෙන විදිහට කෑම ජාති ගොඩාක් තියෙනවා. ඉතින් හැමදාම එකම විදිහට ඕඩර් කරන්නේ නැතුව කට්ටියත් එක්කම කතා වෙලා හිතුවා බාබකියු ප්ලැටර් එකක් අපි ඕඩර් කරනවා කියලා. ඉතින් මේ බාබකියු ප්ලැටර් කියන සයිඩ්ස් ටික තමයි ඔය මෙන්න මේ දුම් දාගෙන එන්නේ බාබකියු ප්ලැටර් එක. ඉතින් හරිම ලස්සනට මේක මේ ටේබල් එකට ගෙනල්ලා සර්ව් කරා. ඇත්තටම මේකේ ප්‍රසන්ටේෂන් එක දැක්කහම කන්න හිතෙන්නේ නැහැ, එච්චරට ලස්සනයි. ඉතින් මේ බාබකියු ප්ලැටර් එකේ චිකන්, ලෑම්, සොසේජස් ඔය තුන තමයි තියෙන්නේ. ඊට අමතරව සයිඩ්ස් වලට අපිට ආව පොටේටෝ වෙජස්, garlic bread, boiled vegetables ආවා. තව අමතරව අපි සීස සලාඩ් එකකුත් ගත්තා. පොඩක් වෙස්ටර්න් විදිහට තමයි එදා රෑ අපි කෑම ඕඩර් කරේ. ඉතින් මේක ඇත්තටම දැක්කම කන්න හිතෙන්නේ නැහැ, එච්චරට ලස්සනයි. ඉතින් කොහොම හරි කාලා කෑම ගොඩකුත් ඉතුරු වුණා. මොකද අපිට කාගන්න බෑ, අපි අර සීෆුඩ් ප්ලැටර් එකකුත් කෑවනේ. ඉතින් ඔය විදිහට තමයි සෝල් බීච් එකේ කෑම වල රිවිව් එක මම මේ දෙන්නේ. ඇත්තටම හරිම රහයි. ටේස්ට් එක ගත්තහම 100% තිබ්බා. හරිම ෂෝක් ඉතින්. අපි කෑවා, එන්ජොයි කරා. කෑම ටික ඉතාම රහයි. වීඩියෝස් දැක්කද ඔයගොල්ලෝ? ඉතුරුනා ඉතුරු ටික මේ ගෙදර ආයි යනවා. කන්න බෑ, ඇත්තට කෑම වැඩි. සතුටුයිනේ? සතුටුයි. අද අපි පොඩ්ඩක් වෙනස් විදිහේ කෑම ටිකක් ඕඩර් කරේ. නැත්නම් ගොඩක් රයිස්, නූඩල්ස් එහෙමනේ බාබකියු ප්ලැටර් එකක් රයිස් ගත්තේ නැහැ. මේ අර සලාඩ් ගත්තා. සලාඩ් ගත්තා. බාබකියු ප්ලැටර් එක ඒක තමයි ගියේ. බ්‍රෙඩ් ආවල අපි කෑවේ නැහැ. බ්‍රෙඩ් කෑවේ නැහැ. ඒක ඔක්කොම ඉතුරු ඉතුරු එහෙම පිටින්ම මෙතන. ඉතින් අපි මේ ලොග් එක මෙතනින් ඉවර කරනවා. තවත් ලොග් එකකින් අපි අනිවාර්යෙන් හම්බෙමු. ඉතින් ඔයගොල්ලෝ බැලුවාට බොහොම ස්තුතියි ඔයගලන්ට. ජය වෙන්න එක ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේගොල්ලන්ගේ ගමනේ අද තවත් දවසක් ඉවරුණා. එන්න යන දවස් ලඟ වෙනවා නේ. තමයි. එනම් තව ලොග් එකකින් හම්බෙමු. ජයවා. බයි.